ආයිබෝන් Health for Little Ones සමාජ දැනුම්වත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් අංකයක ආරම්භයයි මේ. අපේ සම්පත්දායක ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල මැතිතුමා අදත් අපේ ආරාධනෙන් මේ වැඩසටහනට සම්ප්‍රාප්ත වී සිටිනවා. එතුමා ගැන කෙටි හැඳින්වීමක් කළොත් හොරණ තක්ෂිලා විද්‍යාලයේ දීප්තිමත් ආදි විද්‍යාර්ථියෙක්. එම පාසලෙන් උසස් පෙළ ජීව විද්‍යා ධාරාවෙන් ඉහළම ලකුණු ලබාගත් කිහිප දෙනා අතරට එක්ව සුන්දර පෙරදෙනිය සරසවිය විශ්වවිද්‍යාලයට පිවිසෙන එතුමා එහිදී වෛද්‍ය වේදී සහ ශල්‍ය වේදී උපාධිය ඉතා ඉහළින් නිම කරනවා. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යයන ආයතනයෙන් MD නැත්නම් වෛද්‍ය විශාරද උපාධියත් DCH එහෙම නැත්නම් ළමා රෝග පිළිබඳව ඩිප්ලෝමාවත් එතුමා දිනා ගන්නවා. ඉන් අනතුරුව ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය පුහුණුව පිණිස විදේශගත වෙන එතුමා ළමා රෝග වලට අමතරව විශේෂයෙන්ම පීඩියාට්‍රික් නියුරොලොජි ළමා ස්නායු රෝග පිළිබඳව ඒ වගේම ළමයින්ගේ පෝෂණය සහ ළමයින්ගේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව විශේෂ පරිචයක් විදේශගතව ලබනවා. ඒ සඳහා සාක්ෂි වන්නේ එතුමා ඕස්ට්‍රේලියාවෙන් ලබාගත් IPPN ඒ අභිදානය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් බොස්ටන් ඒ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යා ආයතනයෙන් PGPN ඒ පුහුණුව ලබා තිබෙනවා. ඒ වගේම ජර්මනියේ ENS නැමැති ඒ විශේෂ පුහුණුව එතුමා ලබාගෙන තිබෙනවා. අනතුරුව එතුමා රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරනවා. ඒ වගේමයි පෙරදෙනිය ශික්ෂණ රෝහල, නුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල මේ වගේ රෝහල් ගණනාවකම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන අපේ සම්පත්දායකතුමා දැනට ඇඹිලිපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරනවා. අපේ සම්පත්දායකයාව ආයිබෝන් කියා පිළිගන්නවා. ආයිබෝන්. විශේෂඥ වෛද්‍යතුමනි, අද මම ඔබතුමාගෙන් විමසන්න බලාපොරොත්තු වන්නේ ඉතාමත්ම වැදගත් කාලෝචිත තේමාවක්. ඒ තමයි මේක ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් වැදගත් වෙන කාරණාවක්. ඒ තමයි මේ ස්ක්‍රීන් ටයිමින්. අපිට සිංහල භාෂාවෙන් මේ සඳහා නිශ්චිත පාරිභාෂික වචනයක් නොමැති වුණත් සරලව පරිවර්තනය කරගන්න පුළුවන් තිර කාලය. ඒ කියන්නේ ඔබ ජංගම දුරකථනයකට වේවා, රූපවාහිනියකට වේවා, පරිගණකයකට හෝ වේවා කොහොමද කොයි ආකාරයෙන්ද කාලය යොදවන්නේ කියන කාරණාව. අපි මේ මාතෘකාව ළමයින්ට විශේෂ කොට අද දවසේ කතා කරමු. අද වෙන විට අපි දන්නවා ළමයෙක් කුඩා දරුවෙක් ඉපදුනාම අපේ සමාජ සම්මතය අනුව මේ සෙක්ස් ඇන්ඩ් ජෙන්ඩර් කියලා සමාජ විද්‍යාත්මකව තියෙනවා කොටස් දෙකක්. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ ලිංග භේදය කියලා අපි මේක හඳුන්වනවා. ඒ අනුව අපේ අතීතයේ තිබුණා පිරිමි ළමයින්ට මෙන්න මේ වගේ දේවල් දුන්නොත් හොඳයි. ගෑනු ළමයින්ට මෙන්න මේ වගේ දේවල් දුන්නොත් හොඳයි. හැබැයි දැන් අද ඒ ආකල්ප වෙනස් වෙලා. අද ළමයෙකුට පුංචි කාලෙදිම නැලවිලි ගී අහන්න වෙන්නේ යම්කිසි විද්‍යුත් උපාංගයකින්. ඉතින් මම කැමති මේ අලුත්ම තත්ත්වයක් එක්ක කුමක්ද මේ ස්ක්‍රීන් ටයිමින් කියන එක සහ ඒක අපේ ළමයින් විශේෂක කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව ආරම්භයක් විදිහට යම්කිසි ආකාරයක න්‍යායාත්මක ප්‍රවේශයක් සරලව ලබා ගන්න මේ වැඩසටහනට. ඔව්. ඇත්තටම කාලෝචිත මාතෘකාවකට තමයි ඔබතුමා අපේ සාකච්ඡාව මෙහෙවන්න ආරම්භ වෙලා තියෙන්නේ. ස්ක්‍රීන් ටයිම් ඒ කියන්නේ අපි කොච්චර වෙලාවක් තිරයක් සම්බන්ධව කටයුතු කරනවද කියන එක තමයි ස්ක්‍රීන් ටයිම් කියලා සරලව පැහැදිලි කිරීමක් කරොත් එහෙම. ඒතකොට ස්ක්‍රීන් ටයිම් එක ඔබතුමා කිව්වා වගේ
ඕනෑම ස්ක්‍රීන් එකක්. ඒ කියන්නේ ජංගම දුරකථනයක්, එහෙම නැත්නම් පරිගණකයක් වේවා, එහෙම නැත්නම් පරිගණක ක්‍රීඩාවක් වේවා. ඒ වගේ දෙයකට අපි කොච්චර කාලය ගත කරනවද කියන එක තමයි ස්ක්‍රීන් ටයිම් කියලා අදහස් කරන්නේ. ඉතින් අපි දරුවන් පැත්තට යොමු කරොත් එහෙම මේ දරුවන් ස්ක්‍රීන් වලට යොමු වීම, ඒ කියන්නේ මේ ජංගම දුරකථන සහ මේ කම්පියුටර් වලට යොමු වීම කොච්චර දුරට ළමයාගේ ශරීර සෞඛ්‍යයට බලපානවද කියන එක තමයි අපි අවධානය යොමු කළ යුත්තේ. ඉතින් දැන් අද කාලේ ඔබතුමා කිව්වා වගේ ළමයින්ව මේ පැත්තට යොමු කරන්න දෙමව්පියෝ යොමු වෙලා තියෙනවා. මේක ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ හොඳ පැතිත් නැතුව නෙමෙයි. නමුත් මේකේ හොඳ පැති වලට වඩා අපි දකින්නේ මේකේ තියෙන bad effects. නරක පැති තමයි අපි දකින්නේ. මොකද අපි නිතරම මේක දැන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍යයට. අපි ඉදිරියට මේ සම්බන්ධව තවදුරටත් කතා කරමු. හොඳයි වෛද්‍යතුමනි, ඔබතුමා කදිම ප්‍රවේශයක් ගත්තේ මේ සම්බන්ධව. ඇත්තෙන්ම අපි දන්නවා අද වන විට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ, එහෙම නැත්නම් ඒ වගේමයි sannivedana උපකරණ විශේෂයෙන්ම අපේ ජීවිතයේ අංග බවට පත් වෙලා තියෙන. එහෙම නැත්නම් අපි අපේ ජීවිතයේ අවයව බවට පත් කරගෙන තියෙනවා. අද වෙන විට ඇත්තම කතාව තමයි කෙනෙක් අවදි වෙන්නේ ජංගම දුරකථනයත් එක්ක, නිින්දට යන්නේ ජංගම දුරකථනයත් එක්ක. ළමයි කියලා කියන්නේ වැඩිහිටියෝ දිහා බලාගෙන හැදෙන પરම්පරාවක්. අපි මේකට මානව විද්‍යාවේදී කියනවා අනු සංස්කෘත්‍යායනය. ඒ කියන්නේ socialization. යම්කිසි සමාජ සංස්ථාවක් ඇතුලේ ළමයා නිර්මාණය වීම. ළමයා මූලිකවම නිරාවරණය වෙන්නේ පවුල කියන සමාජ සංස්ථාවට. එතකොට අම්මයි තාත්තයි, එහෙම නැත්නම් තමන්ගේ අක්කලා අයියලා, එහෙම නැත්නම් තමන්ගේ ආත්තම්මා සීයා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනකොට, ටීවී එක බලනකොට, කම්පියුටර් එක ලැප්ටොප් එක යූස් කරනකොට ළමයාටත් ඒක ආදර්ශයක් විදිහට එනවා. හැබැයි අපේ අම්මලා තාත්තලා මේ ළමයින්ට මේ කියන පරිගණකය වේවා, ජංගම දුරකථනය වේවා, මේ දේ ලබා දීමේදී සීමාවක් තබාගත යුතුද? ඔබතුමා අහපු ප්‍රශ්නයට සරල උත්තරයක් දෙනවා නම් ඔව්, සීමාවක් තබාගත යුතුයි. ඇත්තටම මේ ජංගම දුරකථන සහ මේ තාක්ෂණය අපිට ලැබිච්ච මෙවලමක්. මේකේ හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල කියන දෙකම තියෙනවා. මම කලිනුත් කිව්වා වගේ. මේක අපිට හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ ස්ක්‍රීන් ටයිම් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ විනෝදාස්වාදය සඳහාත් මේක පාවිච්චි කළාට ලොකු ගැටලුවක් නෙමෙයි. හැබැයි මේකේ සීමාවන් තියෙනවා. සීමාව ඉක්මවා ගියොත් එහෙම මේක දරුවාගේ මානසික සෞඛ්‍ය වර්ධනයට, ඒ වගේම ශාරීරික සෞඛ්‍යයට, ඒ වගේම ළමයාගේ බුද්ධි වර්ධනයට, ඒ වගේම දරුවාගේ සමාජ අන්තර් සම්බන්ධතාවලට මේක නරක විදිහට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි විවිධ සෞඛ්‍ය ආයතන විසින් අන්තර්ජාතිකව සහ ජාතික වශයෙන් මේ සම්බන්ධව නිර්දේශයන් ඇති කරලා තියෙනවා. මේ සම්බන්ධව කොයිතරම් දුරට මේක සීමා කළ යුතුද කියන එක. අපි එක්සැක්ට් නිර්දේශයන් අපි මේ සාකච්ඡාවේ පසුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම ලිමිට්, ඒ කියන්නේ සීමාවන් පවත්වා ගැනීම දරුවාගේ වර්ධනයට ක්‍රිටිකලි, ඒ කියන්නේ ඊටාම තදින් බලපාන කාරණයක් තමයි. ඕනෑම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා තමන්ටත් වඩා හොඳින් වර්ධනය වෙනවා දකින්න. යම්කිසි දරුවෙක් වර්ධනය වෙනවා කියන කාරණාව අපිට ආකාර කීපයකින් විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි ඕක ප්‍රධාන වශයෙන්ම මේ ළමා රෝග විෂය ආශ්‍රිතව ගත්තයින් පස්සේ අපි ප්‍රධාන නිර්ණායක දෙකක් තමයි සලකන්නේ. ඒ තමයි මේ කායික සංවර්ධනය සහ මානසික සංවර්ධනය. එතකොට මේ කියන කායික සහ මානසික සංවර්ධනයට අර ඔබතුමා කිව්වා වගේ අපිට මේ නව මාධ්‍ය, ඒ වගේම නව තාක්ෂණික ප්‍රවණතා යොදා ගන්න පැහැදිලිවම පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ කොවිඩ් අදිවසංගත සමය සම්පූර්ණයෙන්ම මිනිස්සු
මේ කියන ස්ක්‍රීන් ටයිමින් එකත් එක්ක ගොඩක් කාලයක් ගත කරපු කාලයක්. ඒ වගේම තමයි ලංකාවේ විතරක් නෙමේ ලෝකයේම අධ්‍යාපන පද්ධතියම මේ කියන ඔන්ලයින් අධ්‍යාපනයට එහෙම නැත්නම් මේ මාර්ගගත අධ්‍යාපනයට යොමු වුණා. මට මතකයි ලෝක සමාජ විද්‍යාඥයන්ගේ සංගමය ඒ කාලය තුල මේ ෆීල්ඩ් රිසර්ච් කියන එක සම්පූර්ණයෙන්ම ඩිස්කරේජ් කරා. මොකද සමාජ විද්‍යාව කියලා කියන්නේ අපි දන්නවා මේ සමාජයත් එක්ක කරන පර්යේෂණ සහිත විද්‍යාවක්. නමුත් ලෝක සමාජ විද්‍යාඥයන්ගේ සංගමය ඒ අවස්ථාවේදී කොවිඩ් අදිවසංගත සමයේදී මේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් රිසර්ච් වලට යොමු වෙන්න කියලා සමාජ විද්‍යාඥයන්ට උපදෙස් දුන්නා. එහෙම නැත්නම් නිර්දේශනිකුත් කළා. මෙන්න මෙවැනි ප්‍රවණතා හමුවේ මම දැනගන්න කැමතියි කොහොමද මේ ස්ක්‍රීන් ටයිමින් කියන එක අපි ධනාත්මකව යොදාගන්නේ දරුවෙකුගේ කායික වර්ධනයට සහ මානසික වර්ධනයට සහ කායික සහ මානසික වර්ධනය සමගාමීව අත් වශයෙන්ම කිව්වොතින් බුද්ධි වර්ධනයත් එහා සමපාතව සිදුවිය යුතු නිසා. ඇත්ත වශයෙන්ම මේ තාක්ෂණික මෙවලම් අපි හිතන තරම් නරකත් නැහැ. නමුත් අපි ඒවා අනවශ්‍ය විදිහට වැරදි විදිහට පාවිච්චි කරොත් ඒවැයි නරක ප්‍රතිඵල අපිට ලබා ගන්න ලැබෙනවා. දැන් ඒකට කදිම උදාහරණයක් තමයි මේ මාර්ගගත අධ්‍යාපනය, ඒ වගේම මේ ස්ක්‍රීන් වලින් අපි ජංගම දුරකථන සහ කම්පියුටර් ස්ක්‍රීන් එකකින් ලබා ගන්න ගත කරන කාලය සමග කරන දේවල් මොකක්ද කියන එක. ඉතින් මේ සම්බන්ධව අපි මේක කොහොමද හොඳ පැත්තට පාවිච්චි කරන්න කියලා ගත්තොත් එහෙම දරුවාගේ වයස අනුව මේක අපි හොඳ පැත්තට පාවිච්චි කරන ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඊටාම කුඩා දරුවෙක් නම් අපි කිව්වොත් එහෙම මාස 18කට අඩු දරුවෙකුට මේ ස්ක්‍රීන් ටයිම් එක ඇත්තටම අපිට හොඳයි කියලා කියන්න ගොඩක් අමාරුයි. නමුත් මේ ස්ක්‍රීන් ටයිම් එකෙන් මේක පාවිච්චි කරන්නේ අපි දෙමව්පියන් සමග පවත්වාගෙන සම්බන්ධතාවයක් සඳහා නම්. ඒ කියන්නේ අද කාලේ අපි දන්නවා සමහර දරුවන්ගේ දෙමව්පියෝ සමග නෙමෙයි දරුවා ජීවත් වෙන්නේ. ඒතර දෙමව්පියන් සමග අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට මේ අපි වීඩියෝ කෝල් එකක් කින් දෙමව්පියන් සමග සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි දෙමව්පියන්ගේ පින්තූරයක් අපිට දරුවාට පෙන්වන්න පුළුවන් නම් දෙමව්පියෝ සම්බන්ධ වෙන්නේ නැති දරුවෙකුට ඒක ළමයාට පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. ඒක ළමයාගේ ධනාත්මක වර්ධනයක් සඳහා ඒක බලපාන්න පුළුවන්. එහෙම නැතුව මේ තාම කුඩා දරුවෙකුට මේ ෆාස්ට් මූවිං ඒ කියන්නේ තාම වේගවත්ව වැඩ කරන මේ විද්‍යුත් තිරයක් දිහා ළමයා බලන් ඉඳීම කොසිසේත්ම ළමයාගේ බුද්ධි වර්ධනයට හොඳක් වෙන්නේ නැහැ. ඍණාත්මක බලපෑමක් තමයි වෙන්නේ. නමුත් තව පොඩ්ඩක් ලොකු ළමයෙක් අපි ගත්තොත් එහෙම. ඒ කියන්නේ අපි අවුරුදු 2ක වගේ දරුවෙක් ගත්තොත් එහෙම මේ ස්ක්‍රීන් ටයිම් එක දරුවට පොසිටිව් ඉම්පැක්ට් එකක්. ඒ කියන්නේ ළමයාට ධනාත්මක ප්‍රතිඵලයක් දක්වා අපිට වර්ධනය කරගන්න පුළුවන්. කාලයත් සමග මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර කාලයක් මේ ළමයා ඒ සම්බන්ධව ගත කරනවද දවසක් ඇතුළත කියලා. ඉතින් දරුවත් සමග දෙමව්පියෝ මේක එකතු වෙලා බලනවා නම් ඒ කියන්නේ දරුවා සහ මව්පියන් මේ වැඩසටහන මේ තියෙන යන ටීවී එකේ හරි මොබයිල් ෆෝන් එකේ හරි වැඩසටහන දරුවත් සමග දෙමව්පියොත් බලනවා නම් එතකොට දරුවාට මේකට පොඩි ගයිඩන්ස් එකක් ලැබෙනවා. සහ දරුවා ඉගෙන ගැනීමක් කරනවා මේ වැඩසටහනේ. එතකොට අපි කියන්නේ එකතු වෙලා බැලීමක් කරනවා නම් මේක දරුවාට ධනාත්මක වශයෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ කාලේ ඉක්මවා යන්නේ නැත්තම් වැඩි කාලයක් පාවිච්චි කරනවා නම් ස්ක්‍රීන් ටයිම් එක දරුවාට මේක ඍණාත්මකව තමයි බලපාන්නේ. එතකොට මේ වයසේ දරුවෙකුට සාමාන්‍යයෙන් දවසකට පැයකට වඩා අධික කාලයක් නිර්දේශ කරන්නේ නැහැ ස්ක්‍රීන් ටයිම් එක. ඔක්කොම ස්ක්‍රීන් ටයිම් එකතු කරලා ගත්තාම ඒ කියන්නේ රූප වාහිනිය, ජංගම දුරකථනය, එහෙම නැත්නම් වෙන විද්‍යුත් තිරයක් දිහා බලන් ඉඳීම කියන කාලේ එකතුව තමයි අපි මේ කතා කරන්නේ. ඊටතර ලොකු දරුවෙකුට ඒ කියන්නේ අවුරුදු 2කට වඩා අවුරුදු 5කට විතර වැඩ ලොකු දරුවෙකුට අපි ස්ක්‍රීන් ටයිම් එක කියලා ලොකු වෙලාවක් ගත කරන්න පුළුවන් කියලා කාලය වශයෙන් නිර්දේශ කරන්න පුළුවන්. يعني පැය දෙකක වගේ කාලයක් දවසකට නිර්දේශ කරන්න පුළුවන්. අවුරුදු 5කට අඩු නමුත් අවුරුදු 2කට වැඩි දරුවෙකුට වඩා ඊට වඩා පොඩ්ඩක් ලොකු ළමයෙකුට කියන අවුරුදු 6ක වගේ දරුවෙකුට අපිට ඊට වඩා වැඩි කාලයක් නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි ඒකත් ඒ දරුවා පාවිච්චි කරන්නේ මොන දෙයක් සඳහාද කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒක ඉතාමත්ම ෆාස්ට් මූවිං දේවල් සහ නම් පාවිච්චි කරන්නේ ඒක දරුවාට හිනාත්මක විදියට බලපාන්න පුළුවන්.
හැබැයි එතනින් එහා වයස් වැඩි කාණ්ඩේ දරුවන්ට දැන් ඔබතුමා කිව්වා වගේ Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුවෙක්. ඒ කියන්නේ පාසල් වයසේ දරුවෙක්. හෝ ඊට වැඩි වයසක දරුවෙකුට එහෙම ස්ක්‍රීන් ටයිම් ලිමිට් එකක් පනවන්න එහෙම නිර්දේශයක් එහෙම නැහැ. ලොකු එහෙම ගයිඩන්ස් එකක් නැහැ. හැබැයි කාලේ දරුවා පාවිච්චි කරන්නේ මොන වැඩසටහන සඳහාද? ළමයාගේ අනිත් වැඩ කටයුතු එක්ක මේක බැලන්ස් කරනවාද? ඒ කියන්නේ ළමයාගේ එදිනදා ක්‍රියාකාරකම්. ඒ වගේම දරුවාගේ සමාජ සම්බන්ධතා. ඒ වගේම ළමයාගේ ෆිසිකල් ඇක්ටිවිටිස්. ඒ කියන්නේ ළමයාගේ ක්‍රියාශීලී දේවල්. ඒව සම්බන්ධව දරුවා මේක බැලන්ස් කරනවාද කියන එක මත තීරණය වෙනවා මේ ස්ක්‍රීන් ටයිම් එක ඒ දරුවාට විශේෂ නිර්දේශයක් විදිහට තමයි ඒක දෙන්න වෙන්නේ. එතකොට අපි මේක සම්පින්ඩනය කරලා ගත්තොත් එහෙම මේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය ළමයාට ධනාත්මක විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒක දෙමව්පියෝ බොහොම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. ඒ වගේම මේක දරුවා මේක කාලය වැඩිපුර මේ සඳහා ගත කරනවා නම් ඕ එහෙම නැත්නම් මේ බලන ප්‍රෝග්‍රෑම් දරුවාගේ වයසට ගැලපෙන්නේ නැති. එහෙම නැත්නම් මේ තාම වේගවත් වෙනස්කම් සහිත පවතින දේවල් නම් මේක දරුවට නෙගටිව් විදිහට බලපාන්න පුළුවන්. අපි නිර්දේශ කරන්නේ කුඩා දරුවෙකුට බොහෝ විට දෙමව්පියන් සමග මේ ස්ක්‍රීන් ටයිම් එක ගත කරන්න කියලා. ඒ ගත කරන සීමිත කාලයක්. හොඳයි වෛද්‍යතුමනි, ඔබතුමා ඊටාම කදිමට පැහැදිලි කරා අර මුලදී සෛද්ධාන්තිකව ගොඩනැගූ කාරණා ප්‍රායෝගිකව කොහොමද අපි සමාජයත් එක්ක ගලපා ගන්න කියන කාරණාව. ළමයා කියන වචනයට වාග් විද්‍යාත්මකව පිළි නොගත් සාහිත්‍යාත්මක නිර්වචනයක් තියෙනවා. ලයකින් හා මනසකින් වැඩෙන්නට යාවුණු කියන කාරණාව. මේක මේ වාග් විද්‍යාත්මකව ගත්තයින් පස්සේ නිරුක්තිමය වශයෙන් නිවැරදි දෙයක් නෙවෙයි. නමුත් ඒ සාහිත්‍යාත්මක කාරණාව මම උපුටා දැක්කුවේ විශේෂ කාරණාවකට. ළමයෙක් වැඩෙනකොට ඒ ළමයාගේ මනසේ වර්ධනය ගැන අපි විශේෂයෙන්ම සාකච්ඡා කරනවා. ඒ වගේම අධ්‍යාපනඥයන්, ළමා මනෝවිද්‍යාඥයන්, පාසල්වල ගුරුවරු මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. මේ ස්ක්‍රීන් ටයිමින් කියන එක, එහෙම නැත්නම් මේ තිර කාලය කියන එක වෛද්‍යතුමනි ළමයෙකුගේ මානසික වර්ධනයට කොහොමද බලපාන්නේ? ඒ වගේම දැන් අපි වර්තමානයේ කතා කරන විවෘතව කතා කරන තේමාවක් තමයි මේ ඔටිසම් වගේ තත්ත්ව. එතකොට මේ වගේ තත්ත්වවලට මේ ස්ක්‍රීන් ටයිමින් හේතු වෙන්න පුළුවන්. මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් මා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔබතුමා ටික සංවාදයේ ටිකක් වැදගත් තැනකට මම හිතන්නේ යොමු කරා. මේ කොහොමද දැන් ස්ක්‍රීන් ටයිම් එක තිර කාලයේ දරුවෙකුගේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන්නේ කියන ප්‍රශ්නය තමයි ඔබතුමා ඇහුවේ. ඒ වගේම මානසික සෞඛ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. අපි දැන් පුළුල් විදිහට කතා කරොත් එහෙම මේ ස්ක්‍රීන් ටයිම් එක නිසා දරුවෙකුට ඇති වෙන්න පුළුවන් නරක දේවල්, නෙගටිව් ඉම්පැක්ට්ස් තමයි දරුවෙකුගේ මානසික සෞඛ්‍ය වර්ධනයට මේක නරක විදිහට බලපාන්න පුළුවන්. තව දරුවාගේ බුද්ධි වර්ධනයට මේ ස්ක්‍රීන් ටයිම් කියන එක නරක විදිහට බලපාන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ ෆිසිකල් හෙල්ත් එකට, ඒ කියන්නේ ශාරීරික සෞඛ්‍යයට මේක නරක විදිහට බලපාන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ සමාජ අන්තර් සම්බන්ධතාවලට ස්ක්‍රීන් ටයිම් එක නරක විදිහට බලපාන්න පුළුවන්. අපි එකින් එක බොහොම සරලව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් එහෙම මානසික සෞඛ්‍යයට කොහොමද මේක බලපාන්නේ? එතකොට මානසික සෞඛ්‍යයට මේක නරක විදිහට බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට දරුවාගේ මානසික රෝගයක් දැනටම තියෙන දරුවෙක් නම්, උදාහරණයක් විදිහට ඔබතුමා පැහැදිලි කරපු ඔටිසම් වැනි තත්ත්වයක් තියෙන දරුවෙක් නම්, ඒ වගේ දරුවෝ ගොඩක් වෙලාවට සමාජ සම්බන්ධතා අඩු දරුවෝ. ඒ වගේ දරුවෝ තමන්ගේ ලෝකයකම තනි වෙලා තමන් තනියම වැඩ කටයුතු කරන්න පෙළඹෙන දරුවෝ. ඉතින් මේ වගේ දරුවන් අපි සමාජයට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දරුවන්ව ස්ටිමියුලේට් කරලා බිහේවියරල් තෙරපි එකක් කරලා අනිත් අය සමග අන්තර් සම්බන්ධතා පවත්වන මට්ටමට මේ ළමයව සංවර්ධනය කිරීම තමයි බිහේවියරල් තෙරපි එකකින් අපි සිදු කරන්නේ. ඉතින් මේ වගේ දරුවෙකුට අපි ස්ක්‍රීන් එක දුන්නොත් එහෙම මේ ළමයා තවදුරටත් මේකේ වැඩිපුර එල්බගෙන ඉඳලා මේ ළමයාගේ මානසික සෞඛ්‍ය තවදුරටත් නරක පැත්තට හැරීමට මේක බලපාන්න හැකියාවක් තියෙනවා. හැබැයි මේ ස්ක්‍රීන් ටයිම් එක නිසාම දරුවෙක් ඔටිසම් කියන තත්ත්වයට පත් වෙනවා කියලා අපිට සාධක හොයාගෙන නැහැ. ඒ කියන්නේ මේකට ප්‍රවණතාවයක් තියෙන දරුවෙක් ස්ක්‍රීන් ටයිම් එකට වැඩිපුර යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ
රෝගය තියෙන දරුවෙකුගේ මානසික සෞඛ්‍ය තවදුරටත් සමාජයෙන් ඈත් වී සිටීමට මේ ස්ක්‍රීන් එක බලපාන්න පුළුවන්. එහෙම නැතුව මේ ස්ක්‍රීන් ටයිම් එක නිසා සාමාන්‍ය දරුවෙක් මේ වගේ මානසික ව්‍යාධියකට බාධා වීමේ හැකියාවක් නොමැති දරුවෙක් මේ ස්ක්‍රීන් ටයිම් එක නිසා ඔටිසම් කියන තත්ත්වයටම තල්ලු වෙනවා කියලා අපි පිළිගැනීමක් වෛද්‍ය විද්‍යාත්මකව නැහැ. ඊට අමතරව දරුවාගේ අපි ගත්තොත් එහෙම දැන් මානසික සෞඛ්‍යයට අමතරව දරුවාගේ ශාරීරික සෞඛ්‍යය ගත්තොත් එහෙම අපි දන්නවා දරුවෙක් දවස ගත කරන්න ඕනේ ක්‍රියාශීලීව. දරුවෙක් ක්‍රියාශීලීව දවස ගත කරේ නැත්නම් දරුවාගේ ශාරීරික සෞඛ්‍යයට ඒක නරක විදිහට බලපානවා. එතකොට දරුවා ස්ථූලතාවයේ අධික දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් බවට පත් වුණොත් දරුවාගේ දැන් කොහොම සුලභ රෝග තත්ත්වයක් තමයි ලංකාවෙත් අපි දකිනවා. ස්ථූලතාවය සහ තරබාරුකම කියලා අපි කියනවා. ඒ සම්බන්ධව ඇති වෙන මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයකට දරුවා යන්න පුළුවන්. ඒකෙන් දරුවා බෝ නොවන රෝග ගණනාවකට ළමයා ලක්වීමේ අවදානමකට යන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රීන් ටයිම් එකත් එක්ක දරුවා වැඩි වෙලාවක් ස්ක්‍රීන් එකේ ගත කරනවා නම් විශේෂයෙන්ම අවුරුදු 2කින් වඩා වෙලා වැඩි ළමයෙක් ගැන මම මේ කතා කරන්නේ ලොකු ළමයෙක්. මේ දරුවා එතකොට ආහාර ලබා ගන්නවා. නමුත් ළමයාගේ ක්‍රියාකාරීත්වය අඩුයි. ෆිසිකල් එක්සර්සයිස් කියන එක අඩු වෙනවා. එතකොට දරුවා ඒ වගේ රෝගී තත්ත්වයකට පත්වීමේ හැකියාව වැඩි වෙනවා. ඊට අමතරව අපි සරලව බොහොම කෙටියෙන් ගත්තොත් එහෙම ඊතුරු කාරණා ගැන ඒ කියන්නේ දරුවාගේ බුද්ධි වර්ධනයට. දැන් බුද්ධි වර්ධනය කියන එක සඳහා දරුවෙකුට යම්කිසි දෙයක් අපිට ලැබෙන ඉන්පුට් වලින් අපිට ලැබෙන අපි දැන් අපිට ලැබෙනවා ශ්‍රවණය කරන්න ලැබෙන දේවල්, දකින්න ලැබෙන දේවල්, යම් ස්පර්ශ කරන්න ලැබෙන දේවල්. ඒ දේවල් වලින් තමයි අපිට ඉන්පුට් එක ලැබෙන්නේ. මේ ඉන්පුට් එක අපේ මොළයට ගියාට පස්සේ අපේ මොළය විසින් මේවා ආග්‍රහණය ලබාගෙන ඉන්පුට් ලබාගෙන මේවා ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒ කියන්නේ මේවට අර්ථකථනයක් ලබා දෙනවා. ඉතින් මේ සඳහා අපිට ඇනලිටිකල් පවර් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ විශ්ලේෂණාත්මක ශක්්‍යතාවක්. විශ්ලේෂණාත්මක බුද්ධියක් අවශ්‍යයි. මේ විශ්ලේෂණය කරන්න අපිට යම්කිසි කාලයක් අවශ්‍යයි. හැබැයි මේ ස්ක්‍රීන් ටයිම් එකකින් හින්දා ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බොහෝම ෆාස්ට් මූවින් දේවල් ඉන්පුට් එක ඉතාම වැඩියෙන් ලැබෙනවා. එතකොට ඇනලයිස් කරන්න මේක විශ්ලේෂණය කරලා මේක ඉන්ටර්ප්‍රිට් කරන්න මේකට අර්ථකථනයක් දෙන්න දරුවාට හැකියාවක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ සංසිද්ධිය හින්දා ළමයාගේ බුද්ධි වර්ධනය ඉතාම නරක විදිහට බලපාන්න පුළුවන් මේ දේ. මොකද මේක ඉතාම ලෝකේව පිළිගත් කාරණයක්. මේක මෙහෙම වෙනවා කියන්නේ. ඉතින් ඒ හින්දා මේක තමයි ලොකුම ගැටලුවක් වෙන්නේ මේ ඕනට වඩා දත්ත. ඒ කියන්නේ අපේ බුද්ධිය කියන්නේ මේ දත්ත සමූහයක එකතුවක් නෙමෙයි. මම හිතන්නේ බොහෝ දෙමාපියෝ වරද්දාගත් දෙයක් තමයි දරුවාට දත්ත ගොඩාක් ලබා දුන්නොත් ළමයාගේ බුද්ධිය වෙන්නේ නැහැ. හැම වෙන්නේ නැහැ. ඒ ලබා දුන්න දත්ත ඇනලයිස් කරලා ඒ දත්ත විසින් අපි ලබා දෙන ප්‍රතිඵලය තමයි බුද්ධිය කියලා බුද්ධි වර්ධන සඳහා වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපිට දත්ත ගොඩක් ලබා ගන්න ඕන නම් අපිට ඇත්තම කියවනම් හියුමන් බ්‍රේන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒ සඳහා ඕන තරම් මූලාශ්‍ර තියෙනවා. පොතපත තියෙනවා, ඉන්ටර්නෙට් එක තියෙනවා. දැන් කෘත්‍රිම බුද්ධිය තියෙනවා. කෘත්‍රිම බුද්ධිය තියෙනවා. ඒව සඳහා ඕන තරම් මූලාශ්‍ර ඉස්සරත් පැවතුණා. දැන් ඊට තරම් වැඩි. නමුත් හියුමන් බ්‍රේන් එක කියන එක ඊට වඩා ඉතාම වැදගත් විදිහට මේව ඇනලයිස් කරලා මේව ගැළපෙන විදිහට තර්කානුකූල ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් මට්ටමට ඩෙවලොප් වෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හියුමන් බ්‍රේන් එකකින්. ඉතින් මේක අපිට ලබා ගන්න බැරි වෙනවා අපි ඕනකට වඩා ස්ක්‍රීන් එකකින්ම මේ දේවල් ඇනලයිස් කරලා ඒකෙන් උත්තරේ කටපාඩම් කරන මට්ටමට ළමයා යොමු වෙන්න පුළුවන් මේ ස්ක්‍රීන් ටයිම් එකට බලන්න. බුද්ධි වර්ධනය කියන මට වැඩිපුර විස්තර කරේ ඒකයි. ඊට අමතරව දරුවෙක්ගේ සමාජ සම්බන්ධතා. ඒ කියන්නේ අපි දන්නවා මිනිස්සුયો කියන්නේ සමාජ ජීවි. එතකොට අපිට තනියම ජීවත් වෙන්න බෑ. අපි තව පුද්ගලයෙක් සමග සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. යාළුවෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, ඊට පස්සේ අපේ පියර්ස්ලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමවයසේ සමපදස්ථ කණ්ඩායම්. අපි ඉංග්‍රීසියෙන් කියනවා, සිංහලෙන් කියනවා සමපදස්ථ කණ්ඩායම් කියලා පියර් ගෲප්ස් කියන එකට. පියර් ගෲප්ස් කියන එක. ඉතින් ඒගොල්ලෝ සමග අපි සමාජ අන්තර් සම්බන්ධතා පවත්වන්න ඕනේ. අපි මේ සමාජයේ ජීවත් වෙනවා. ඒක මගින් අපගේ බුද්ධි වර්ධනය සහ අපගේ මනස වර්ධනයට ඒක ඉතාම ධනාත්මක විදිහට බලපාන. ඉතින් ඒක ලැබෙන්නේ නැහැ අපි මේ ස්ක්‍රීන් එකටම වෙලා අපි තනියම මේ කම්පියුටරයක් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තොත් එහෙම. ඉතින් මේකත් ඉතාම නෙගටිව් ඉම්පැක්ට් එකක් තමයි සමාජ සංවාදයට සමාජ සම්බන්ධතාවට ලැබෙන්නේ මේ ස්ක්‍රීන් ටයිම් එක නිසා. ඉතින් ඕවා තමයි අපි ස්ක්‍රීන් එකෙන් ලැබෙන
නරක ප්‍රතිඵල ඉතාම සරලව එක උදාහරණයක් සමග විතරයි මම පැහැදිලි කරන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමා දීර්ඝව සරලව සුගමව පැහැදිලි කරා මේ ස්ක්‍රීන් ටයිමින් කියන කාරණාව එහෙම නැත්නම් මේ තිර කාලය කියන සංසිද්ධිය කොහොමද දරුවෙකුගේ මනසට ඒ වගේම දරුවෙකුගේ ජීවිතයට සහ සමස්ත සමාජයට බලපාන්නේ කියන කාරණාව. ඔබතුමා දශක දෙකකට අධික කාලයක් ළමයින් සමග ගත කරපු ළමයින්ට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයෙක්. ඒ වගේම මම දන්නවා ඔබතුමා මේ ළමයින් විෂයක පරීක්ෂණ කරපු ඒ පරීක්ෂණ පත්‍රිකා පවා පළ කරපු විද්වතෙක්. මේ ස්ක්‍රීන් ටයිමින් කියන කාරණාව පිළිබඳව ඔබතුමාට ඇත්තටම ළමයින්ට වගේම මොකද කුඩා දරුවන්ට නෙමෙයි යමක් කමක් වටහාගත හැකි මට්ටමේ දරුවනුත් මේ වැඩසටහන බලන බව අපි දන්නවා. ඒ ළමයින්ට වගේම දෙමව්පියන්ට ඒ වගේම ළමයින්ට ගුරුහරුකම් දෙන ගුරුවරුන්ට ලබා දෙන්න තියෙන නිර්දේශ කවරේද කියා මම අවසාන පැනේ වශයෙන් විමසන්න කැමතියි. ස්ක්‍රීන් ටයිම් සම්බන්ධව විවිධ විද්‍යායතන විසින් විවිධ නිර්දේශ ලබා දීලා තියෙනවා. ඉතින් ඒවා සම්බන්ධ කරගෙන ඒවා ඇසුරෙන් අපි නිර්දේශයක් අපිට දෙන්න පුළුවන් ළමයින්ගේ ස්ක්‍රීන් ටයිම් සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව ඇමරිකන් ඇකඩමි ඔෆ් පීඩියට්‍රික්ස් ඒ කියන්නේ ළමා රෝග සම්බන්ධව ඇමරිකානු විද්‍යායතනය සහ නයිස් ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ එක්සත් රාජධානියේ රෝග සම්බන්ධව නිර්දේශ ලබා දෙන ආයතනය. ඊට අමතරව WHO ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විවිධ නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ නිර්දේශවල පොඩි පොඩි වෙනස්කම් තිබුණත් අපි මේක ඔක්කොම එකතු කරලා ගත්තොත් එහෙම මේ නිර්දේශ සියල්ලගෙම අපිට පොදු නිර්දේශයක් දෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග කියලා. ඒතකොට ස්ක්‍රීන් ටයිම් සම්බන්ධව මේ දෙන නිර්දේශය දරුවාගේ වයස අනුව වෙනස් වෙනවා. වයස අවුරුදු 1කමාරකට අඩු දරුවෙක් නම් ස්ක්‍රීන් ටයිම් එක කිසිසේත්ම අවශ්‍ය නැහැ කියලා තමයි අපිට නිර්දේශ කරන්න පුළුවන්. නමුත් අපි ස්ක්‍රීන් ටයිම් එකක් ලබා දෙනවා නම් ඒ ලබා දෙන ස්ක්‍රීන් ටයිම් එක සීමා කරන්න ඕනේ දරුවාගේ දෙමව්පියන් සමග පවත්වාගෙන යනු ලබන අන්තර් සම්බන්ධතාවයක් සඳහා පමණක්. එතකොට අපි අවුරුදු 1කමාරකට වඩා අඩු දරුවෙකුට තමයි ওই නිර්දේශය ලබා දෙන්නේ. එතකොට අවුරුදු 1කමාරත් 2ත් අතර වගේ දරුවෙකුට නම් අපි ස්ක්‍රීන් ටයිම් එක උපරිම දවසකට පැයකට සීමා කරන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. එතකොට ඒ පැයත් දරුවා සමග ගත කරන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. එතකොට අවුරුදු 2ත් 5ත් අතර දරුවෙකුට ස්ක්‍රීන් ටයිම් එක උපරිම පැය 2ක් දක්වා සීමා කරන්න කියලා තමයි නිර්දේශ කරන්නේ දවසකට. ඒ කියන්නේ සියලුම දේවල් වල එකතුවයි කියන්නේ අපි රූපවාහිනිය නැරඹීම, එතකොට ජංගම දුරකථන නැරඹීම, එතකොට කම්පියුටර් එක සඳහා ගත කරන කාලය සියල්ලංගම එකතුව තමයි අපි එහෙම කියන්නේ. ඒකත් දරුවාගේ අධ්‍යාපනික කටයුත්තක් සඳහා. එහෙම නැත්නම් ඊටාම ස්පෙસિෆික් කාරණයක්, විශේෂිත කාරණයක් සඳහා පමණක් ගත කරන්න කියලා. විනෝදාස්වාදය සඳහාත් පුළුවන්. හැබැයි මේ කාලේ ඊටාමත්ම දෙමව්පියන්ගේ මාර්ගෝපදේශ සහිතව ගත කරන්න කියලා තමයි ඒකත් නිර්දේශ කරන්නේ. ඊට පස්සේ අවුරුදු 5ට වැඩි දරුවෙකුට එහෙම නිර්දේශිත කාලයක් එහෙම අහවල් පැය ගාණක් කියලාම නිර්දේශ කරන්න අමාරුයි. හැබැයි ඒ ගත කරන කාලය මොන වගේ දෙයකටද පාවිච්චි කරන්නේ? ඒ වගේම ඒ කාලය කම්පියුටර් ගේම්ස් වගේ දේවල්ට පාවිච්චි කරන එක කොහොසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේ ළමයා අධ්‍යාපනික දෙයක් සඳහා එහෙම නැත්නම් විනෝදාස්වාදය සඳහා පාවිච්චි කරනවා නම් ඒක ළමයා දෙමව්පියන්ගේ ගයිඩන්ස් එක අනුව සහ දෙමව්පියන්ට පිළිගත හැකි දෙයක් නම් ළමයා පාවිච්චි කරන්නේ. ඒක නිර්දේශ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒක දරුවාගේ ඉතුරු වැඩ කටයුතු වලට ඍණාත්මකව බල නොපාන්න ඕනේ. ඒ කියන්නේ දරුවාගේ ක්‍රියාකාරීත්වයට. ඊට පස්සේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට. ඊට පස්සේ දරුවාගේ එදිනෙදා වැඩ කටයුතු වලට. ඒ වගේම සමාජ සම්බන්ධතාවලට. ඒ සහ නින්දට. ওই දේවල් වලට ඍණාත්මකව බලපාන්නේ නැත්නම් ඉතුරු ඊට වඩා වැඩි වයස් කාල දරුවන්ට ස්ක්‍රීන් ටයිම් එක භාවිතා කිරීමට විශේෂ කාලයක් නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපිට කරන්න පුළුවන් නිර්දේශය අවසාන වශයෙන් දරුවෙකුට ස්ක්‍රීන් ටයිම් එක සම්බන්ධ දැනට පවතින අන්තර්ජාතික නිර්දේශයන් හා එකතු කරලා ගත්තොත්. වෛද්‍යතුමනි
අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියලා අපේ වාග් ව්‍යවහාරයක් තියෙනවා. හැබැයි මේ ස්ක්‍රීන් ටයිමින් එක හින්දා මේ දරුවන්ගේ ඒ නලියන කාලය එහෙම නැත්නම් ක්‍රීඩා කාලයත් උතුර ගන්නවා. ඔබතුමා ඊටාම කදිමට අද පැහැදිලි කළා කොහොමද මේ ස්ක්‍රීන් ටයිමින් කියන එක. එහෙම නැත්නම් තිර කාලය කියන එක ළමයෙකුට ධනාත්මකව යොදාගත හැක්කේ කියන කාරණාව. ඉතින් Health for Little Ones කියන මේ වැඩසටහන් මාලාවේ අද දින සාකච්ඡාව ඊටාම සඵලදායක බව මම විශ්වාස කරනවා. අතිශය කාර්යබහුල නමුත් අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ඔබතුමාගෙන් සේවය ලබන ළමයි වෙනුවෙන් මේ වැඩසටහනට සම්ප්‍රාප්ත වීම පිළිබඳව මම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් මෙවැනිම ළමයින්ට සහ ළමයින් හදන වඩන ආදරණීය දෙමව්පියන්ට වැදගත් වන තේමාවකින් හමු වන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ආයුබෝවන්. අයිබෝවන්.